ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. මැයි මස 23 වෙනි දින සිට 25 වෙනි දින දක්වා නවතම ඉදිරි කාල ගුණය. පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ. මැයි මස 23 වෙනි දින කාල ගුණය. දිවිනේ බොහෝ ප්‍රදේශයක උදැසන කාලයේදී හෝ දහවල් කාලයේදී අහස වලාකුළු වලින් බර වේ. බස්නාහිර සබරගමුව දකුණ වයිඹ පළාතේත් මධ්‍යම පළාතේත් ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වේ. දිවිනේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 29ක් වන අතර වැඩිම උෂ්ණත්වය අම්පාර පොළොන්නරුව ආශ්‍රිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 34ත් 35ත් මට්ටමක පවතී. දිවින පුරා සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 45ත් අතර පවතී. මධ්‍යම පළාතේත් හැටන් දෙනියාය ආශ්‍රිත ප්‍රදේශවලත් පැයට කිලෝමීටර් 60ත් 65ත් අතර සුළං ඇති වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. මන්නාරම සිට පුත්තලම දක්වාත් යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් ගැඹුරු සහ නගුඹුරු මුහුදු කලාපය තුල දීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාව වඩා සැලකිලිමත්ව අවධානයෙන් කටයුතු කරන්න. මැයි මස 24 වෙනි දින කාලගුණය. නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක් හැරණු විට දිවයින පුරා අහස වලාකුළු වලින් බර වේ. උදැසන කාලයේදී හෝ දහවල් කාලයේදී බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයිඹ පළාතේත් මොනරාගල සහ පොතුවිල් ආශ්‍රිත ප්‍රදේශවලත් වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල ගිගුරුන් සහිත වැසි ඇති වේ. දිවිනේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 29ක් වන අතර වැඩිම උෂ්ණත්වය අම්පාර ආශ්‍රිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 37ත් 38ත් මට්ටමක පවතී. දිවයින පුරා සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 45ත් අතර පවතී. මධ්‍යම පළාතේත් දෙනියාය ආශ්‍රිත ප්‍රදේශවලත් පැයට කිලෝමීටර් 55ත් 65ත් අතර සුළං ඇති වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. මන්නාරම සිට පුත්තලම දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වාත් ගැඹුරු සහ නගුඹුරු මුහුදු කලාපය තුල පැයට කිලෝමීටර් 60ත් 65ත් අතර සුළං ඇති වේ. එම මුහුදු කලාපය තුල දීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාව වඩා සැලකිලිමත්ව අවධානයෙන් කටයුතු කරන්න. මැයි මාස 25 වෙනි දින කාලගුණය. දිවයින පුරා තැනින් තැන අහස වලාකුළු වලින් බර වේ. උදැසන කාලයේදී හෝ දහවල් කාලයේදී බස්නාහිර සබරගමුව වයිඹ සහ දකුණු පළාතේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වේ. මධ්‍යම පළාතේත් ස්ථාන කිහිපයක වැසි ඇති වේ. සවස් කාලයේදීත් බොහෝ ස්ථානවල වැසි ඇති වේ. දිවයිනේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 29ක් වන අතර වැඩිම උෂ්ණත්වය අම්පාර පොළොන්නරුව මහාවය ආශ්‍රිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 35ත් 36ත් මට්ටමක පවතී. දිවයිනේ බොහෝ ස්ථානයක සුළං තත්වයේ යම් වැඩිවීමක් අපේක්ෂා කරන අතර පැයට කිලෝමීටර් 45ත් 55ත් අතර සුළං ඇති වේ. සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 35ත් 40ක් දක්වා සුළං ඇති වේ. ලග්ගල මීමුරේ මාතලේ ආශ්‍රිත ප්‍රදේශවලත් දෙනියාය ආශ්‍රිත ප්‍රදේශවලත් පැයට කිලෝමීටර් 55ත් 65ත් අතර සුළං ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. මන්නාරම සිට පුත්තලම දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් ගැඹුරු සහ නගුඹුරු මුහුදු කලාපය තුල පැයට කිලෝමීටර් 60ත් 65ත් අතර සුළං ඇති වේ. සෙසු මුහුදු කලාපවලත් පැයට කිලෝමීටර් 45ත් 55ත් අතර සුළං ඇති වේ. දීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාව වඩා සැලකිලිමත්ව අවධානයෙන් කටයුතු කරන්න. චන්ද්‍රිකා දත්ත හරහා නවීනතම තාක්ෂණය ඔස්සේ මෙම කාලගුණික තොරතුරු රැස් කරන අතර විටින් විට හමන සුළඟේ වේගය අනුව මෙම තොරතුරු වෙනස් වීමේ හැකියාවක් පවතී. ඒ හේතුවෙන් අපගේ ඉදිරි අනාවැකි පිළිබඳව සැලකිලිමත්ව අවධානයෙන් සිටින්න.